මේ දවස්වල දින ගම් වතුරත් එක්ක මම හිතුවා මම ඩිසයින් කරු මෙන්න මේ පොඩි ඩ්‍රෝන් එක පෙන්නන්න මේ වගේ ආපදා අවස්ථාවලදී මිනිස්සුන්ව බේරගන්න උදව් කරන 2017 දී මොරටු විශ්වවිද්‍යාලයේ මගේ පළවෙනි ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරින් ඩිග්‍රී එක කරන ගමම මට අවස්ථාවක් හම්බෙලා ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඕස්ට්‍රේලියානු ගවර්න්මන්ට් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ ඩ්‍රෝන් තාක්ෂණය සම්බන්ධව. ඒ විද්‍යාලේ රික්වයර්මන්ට් එකක් තිබ්බා මේ වගේ බිල්ඩින්ග්ස් පතල් වගේ දේවල් කඩන් වලට පස්සේ ඉතුරු වෙලා දින පොඩි ඉඩ ප්‍රමාණ වලින් රිංගලා ගිහිලා මිනිස්සුන් දැන් හොයාගන්න පුළුවන් චූටි ඩ්‍රෝන් එකක් ඩිසයින් කරන්න. ඉතින් මේ තියෙන අපි ඩිසයින් කරගත්ත ඩ්‍රෝන් ප්ලැට්ෆෝම් එක ඔයාලට පේන වගේ මේක හරිම චූටි ඒ වගේම මේකේ බරත් ග්‍රෑම් 30යි. මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් කම්ප්ලෙක්ස් එකක් නිසා ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකක් විදිහට මගේ ටීම් එකත් එක්ක මම මේක කන්ටිනියු කරනවා. ඉතින් අවුරුදු දෙකක් විතර මහන්සි වෙලා පස්සේ අපිට පුළුවන් වෙනවා මේක හරියටම ඩෙවලොප් කරගන්න. මේකේ වටේ තියෙන මේ ටයිම් ඔෆ් ෆ්ලයිට් සෙන්සර්ස් වලින් මෙයාට පුළුවන් මැප් කරගෙන පොඩි තැන් වලින් රිංගලා යන්න. ඒ වගේම මෙයාට තියෙන චූටි තර්මල් කැමරා එකෙන් පුළුවන් මිනිස්සු ඉන්න තැන් ගිනි ගන්න තැන් වගේ දේවල් හරියට අයිඩෙන්ටිෆයි කරගන්න. ඉතින් මේ වගේ සිස්ටම් එකේ තියෙන වාසිය තමයි රෙස්කියු ටීම් එකක් ගොඩ වෙලාවක් ගත කරොත් මේ වගේ ආපදාවක් තියෙන දන එයාලත් ආපදාවට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු ඉන්න තැන් මේකෙන් හරියටම ඩිටෙක්ට් කරලා එයාලට කියන නිසා ගොඩක් පොඩි වෙලාවකින් ගිහිලා මිනිස්සුන්ව බේරගෙන එළියට එන්න පුළුවන්. 2019 දී මේ හදපු ඩ්‍රෝන් එකට ඇමරිකාවේ තිබ්බ රොබොටික්ස් කම්පිටිෂන් එකකින් සෙකන්ඩ් ප්ලේස් අපිට හම්බෙනවා. ඒ වගේම 2021 අවුරුද්දේ ඕස්ට්‍රේලියාවේ තිබ්බ රොබොටික්ස් රිලේටඩ් කොන්ෆරන්ස් එකෙන් අපිට බෙස්ට් රිසර්ච් අවෝඩ් එක හම්බෙනවා. ඉතින් මේක ගොඩක් ලොකු අචීව්මන්ට් එකක්. මොකද ඔයාලා දන්නවා ඕස්ට්‍රේලියාව කොච්චර ලොකු යුනිවර්සිටිස් දිනේ ඒ වගේම ලෝකේ වටේ මාරම ටැලන්ටඩ් ස්ටුඩන්ට්ස් ලා මේ වගේ ගන්න. ඉතින් මේ හැමෝම පරද්දලා 2021 අවුරුද්දේ මුළු ඕස්ට්‍රේලියාවේ වෙච්ච හොඳම ස්ටුඩන්ට් රොබොටික්ස් රිලේටඩ් රිසර්ච් එකට ඕන අවෝඩ් එක තමයි අපිට හම්බෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එක තව ඉස්සරහට රංග 2021 දී ලංකාවේම ඩිසයින් කරපු ඩ්‍රෝන් ප්ලැට්ෆෝම් එකක් අපි මාකට් එකට ලොන්ච් කරනවා. ඒ වගේම තව මෙසේජ් එකක් දෙනවා. මොකද ගොඩක් මගේ ස්ටුඩන්ට්ස් සහ මේ වීඩියෝ බලන අන්ඩර් ග්‍රැජුවේට්ස් ලා මගෙන් අහන ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක සහ යුනිවර්සිටි ලයිෆ් එකට ඇඩ්වයිසර්ස්. ඉතින් ගොඩක් අය අන්තිම මාස 4 දී 5 දී ග්‍රේඩ් එකක් ගන්න විතරක් ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක කරනවා. හැබැයි මේකේ ඔයාලට පේනවාදී මම අවුරුදු දෙකක් මගේ ටීම් එකත් එක්ක මහන්සි වෙලා තියෙනවා. ඒ වගේ මේ මහන්සියට සම්බන්ධ ප්‍රතිඵල හම්බෙලා තියෙනවා. මොකද මේකේ කිව්වේ ගොඩක් පොඩි දේවල් ටිකක් විතරයි. මීට වඩා සෑහෙන දෙයක් අපි අචීව් කරා මේ ප්‍රොජෙක්ට් එකෙන් විතරක්.